කියන්නේ කල්නාගර රෝහලේ ඒකට වැඩ කරපු මගේ පාසලේ ඉගෙනගත්තු නංගි කෙනෙක් අය වෛද්‍යවරියක්. හැකින අයියා අම්මා කෙනෙකුගේ දූල දෙන්නෙකුගේ අරගෙන ආව දූල දෙන්නට නම් පොඩි පොඩි සීරීන් විතරයි අම්මගේ ඉණයටත් කැඩිලා වාහනයකට හැප්පිලා. මේ අම්මා මේ දරුවෝ දෙන්නව බදාගෙන තියෙනවා වාහනේ හැපෙන්නේ එනකොට. ඊට පස්සේ මම කියන්නේ ඒක නෙමෙයි අයියා වැඩේ මගේ අම්මගෙන් අහුවා අනේ අම්මා බලන්නකෝ ඔයාගේ දූල දෙන්න වෙනුවෙන් කරපු දේවල්. පිස්සුද නෝනා මගේ දරුවෝ නෙමෙයි. එහෙනම් නෑනෝන මං අතන ඉන්නකොට පාරයිනේ මම දැක්ක වාහනේ කඩාගෙන මට තේරුණා මේ කෙල්ල දෙන්නට අඳුරනවා කියලා මම කන්න උදේට බදාගත්තා. අන්න අම්මා. ඒ අම්මා වෙනුවෙන් පිළිම හදන්න ඕනේ. නැතුව අපිට වතුර දුන්න අහවලාගෙන රටේ ඉන්න පාදලයකට පෝස්ට් ගහන්න නෙමෙයි අපි වැඩ. මේවත් කියන්නේ. දැන් මගේ ගේ ගාව පාරේ පෝස්ට් එකක් ගහලා තන එකට මේ පාරට මොනවාද කාපට් ගමා දුන්න අහවලා මම නම් කියන්නේ අපේ වටේම අයියලා තමයි. ඊට අපේ උපහාරය කියලා මම කිව්වා මේ ගමේ උපහාරය. නෑ මේක වැරදි මගේ උපහාරය නෑ. මොකෝ 100ක් අරගෙන 90ක් සාක්කුවේ දාගෙන 10කින් වැඩ කරලා 90ක් හොරකම් කරපු එකට උපහාර දෙන්න මට පිස්සු නැහැ. මං විරුද්ධ වුණා. ඒ විරුද්ධත්වය අපිට තියෙන්නේ. මේ වියදමින් අපේ සල්ලිනේ. හරිද? ඒක දරුවන්ගේ ලෝකේ විචිත්‍ර කරන්නේ. ඒක දරුවෝ ඉල්ලුවොත් මට චිත්‍ර පොතක් වගේ අමාරු නම් ඒ අමාරුකම කියලා ගන්න. පුතේ මට මේ මාසේ අමාරුයි. ඇත්තනේ එහෙනම් වියදම් කරලා මටත් එන්නේ. මටත් එන අවස්ථා තියෙනවා. මේක දරුවට කියද්දි දරුවෝ අටා ගන්නවා. තාත්තට හරි අමාරුයි. සමන් තාත්තට කරදර කරන්න හොඳ නැහැ. සමන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනේ. දරුවෝ ඒක හා ලොකු දේවල් ඉගෙන ගන්නවා. හරිද? ඒ පැත්ත හදාගෙන යන්න. ඊළඟට දරුවගේ කායික මානසික පෝෂණය කියන එක මම කිව්වා කායික පෝෂණයට තමයි ආහාර ගන්න කිව්වේ මානසික පෝෂණයට තමයි දරුවට පොත ගීත අහන්න දෙන්නේ. හොඳ කතන්දර පොත් ගෙනල්ලා දෙන්න. දැන් මේක අපි කරන්නේම නැහැ. වරදවල හිතන්න එපා. මාසේ ආදායමෙන් අඩුම ගානේ රුපියල් 100ක් 200ක් මාසෙකට දරුවට පොතක් පතක් කරන් දෙන්න පැත්තකින් තියෙනවා. මේක අපතේ යන්නේ නැහැ. මේක අපතේ යන්නේ නැහැ. ඒ එහෙම කියවන දරුවා ඉස්සරහා විභාග වලදී හොඳට උත්තර දෙන්න පුරුදු වෙනවා. හොඳට පිළිතුරු දෙන්න පුරුදු වෙනවා. නැත්නම් ළමයි කියන්නේ එකම විදියට එකම කතන්දරය හැමදාම. දැන් දරුවන්ට කෙටි සටහන් බව අපි සල්ලි වලට අරන් දෙනවා. එහෙනම් දරුවෝ හදන්න බෑ. මෙතනට අපි යන්න ඕනේ. හරිද? ඊළඟට මේකේ දරුවට පොත් අරන් දෙන්න. ඊළඟට දරුවෙකුට හොඳ චිත්‍රපටයක් පෙන්වන්න කරගෙන යන්න. දරුවෙකුට හොඳ නාට්‍යයක් පෙන්වන්න. දැන් මේ මෑතක කවුරුතර එල්පින් සුරංගාලේ පෞගේ මාස 20 මේ මාසේ 24 වෙනිදා ගිය මාසේ නාට්‍යයක් රඟ දැක්වුවා. ඒ නාට්‍ය ඇහළමලයි පිට්ටනියයි කියලා එක නාට්‍යයක්. අනිත් එක වැටාන්තර වේදිකාව කියලා. හීන තුනේ කතන්දරය කියලා. මේ නාට්‍ය තුනම හොරණ විද්‍යාරත්න විද්‍යාපීඨයේ ඉගෙනගත්තු නටු නාට්‍ය ගුරුවරයා හදපු නාට්‍ය තුනක්. මේ නාට්‍ය තුන රාජ්‍ය සම්මාන දෙනපු නාට්‍ය. එක නාට්‍යයකට සම්මාන 9ක් හම්බ වෙන, තව නාට්‍යයකට සම්මාන 8ක් හම්බ වෙන කවුරුද? අපේ මිත්‍රයෙක්. මේ නාට්‍ය තුනේ හරි අපූර්ව කතා. එක නාට්‍යයක කතාවක් කියන්නේ පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේගේ පුංචි කාලේ පන්සලේ ලෝකෙකෝ එයා පිරිවෙනේ දැකපු අර කුඩා දරුවාගේ ජීවිතය ලස්සනට කියනවා. හරිම ලස්සනයි නාට්‍ය. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බලාගෙන ඉන්නේ. ඊළඟ නාට්‍යයේ මේ එක නාට්‍යයක් යා පෙන්නලා එනකොට විහාර මහදේව පාක් එකේ ඉන්න වීදි දරුවෝ පාරට වැටිච්ච දරුවෝ කණ්ඩායම ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. අර පාක් එක ඇතුලේ. මෙයා මේක බලන් ඉඳලා කල්පනා කරනවා මම නාට්‍යයක් පෙන්නලා එනවා නාට්‍ය ශාලාව ඇතුලේ. හැබැයි නාට්‍යයක් ජීවිතේට බලන්න බැරි දරුවෝ ටිකක් අරගෙන එන්නේ ඒත් මගේ දරුවෝ. ඒ දරුවෝ වෙනුවෙන් යා නාට්‍යයක් කරනවා මේ වීදි දරුවෝ ගැන. දැන් මේ වගේ දේවල් අපි අපේ දරුවන්ට පෙන්නන්න ඕනේ. හරිද? දැන් අපි ටීවී එකේ උගත් කරලා බලන්න ඕනේ ඒවා නෙමෙයි බලන්නේ. රූපවාහිනිය කියන එක හොඳ දේවල් ගන්න පුළුවන් කවුරුවක්. හැබැයි ඒක වහලා අපි කසල නාලිකාව තමයි අරලා තියෙන්නේ. කසල එන නාලිය. ඒක තමයි ගියදුනේ. ඒක එන දේවල් ටික අපිට හිතා ගන්න බෑ. ලංකාවේ පොත්පතක් ගත්තොත් පොත්පත්වල වැඩිපුරම තියෙන අපරාධ ගැන. වංචා, මොරකම්, මැරකම්, දූෂණ වගේ දේවල්. අපි ඒවා ටික තමයි බලන්නේ. ඊට හොඳ දේවල් තියෙනවා. දරුවන්ට අන්න මේ දේවල් ටික අපි දෙන්න ඕනේ. ඊළඟ එක තමයි පාසල සහ දෙමව්පියන් අතර සම්බන්ධතාවය. මේක හරියට. පාසල සහ දෙමව්පියන් අතර සම්බන්ධතාවය කියන්නේ හරිම සියුම් විදිහට හරිම කල්පනාවෙන් පවත්වා ගත යුතු දෙයක්. දැන් දෙමව්පියෝයි පාසලේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේ සම්බන්ධයේ සීමාවන් දෙපැත්තම දැනගෙන ඉන්නත් ඕනේ. මොකද ගුරුවරු කියලා කියන්නේ තමන්ගේ කාලේ අපි උගත් කරලා ගුරුවරුන්ට කියනවා මේ ගුරුවරු මොන බම්බුවද පැය 5ක් වැඩ කරලා ගෙදර කියලා දවස් නිකන් ඉන්නේ මාස 3ක් නිවාඩු දිනනවා එහෙම කතන්දරයක් කියනවා. ඔබ මතක තියාගන්න ලංකාවේ ගුරුවරුන්ට ගෙවල වැටුප අදටත් ගුරුවරයෙකුට ගෙවිය යුතු වැටුප නෙමෙයි. හොඳම වැටුප ගෙවන්නේ ගුරුවරයාට ජනාධිපතිට නෙමෙයි. අගමැතිට නෙමෙයි. විශ්වවිද්‍යාල මහාචාර්යවරයාට නෙමෙයි. හොඳම වැටුප ගෙවන්නේ ගුරුවරයාට. මොකද ගුරුවරයා පාසලේ මේ පළවෙනි පන්තියේ, දෙවෙනි පන්තියේ, තුන්වෙනි පන්තියේ, හතරවෙනි පන්තියේ ඉන්න ගුරුවරයා, ඒ අම්මා, ඒ තාත්තා දරුවට හරියට ඉගෙනුවේ නැත්නම් දරුවා ඉමුණු අනාගතේ අඳුරේ. අපි අදටත් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් වෙන් කරන්නේ නැහැ රටවල් ආණ්ඩුවලින්. වෙන් කරන්න බෑ. ඒ තරමට මේක කඩා වැටලා තියෙනවා.
ඒක නිසා තමයි ඔබට ඇවිල්ලා පාසලේ හුඟ ගන්න වෙන්නේ. දැන් නිදහස් අධ්‍යාපනයකට ඔබ මම දන්නවා ඔබට පාන්තියේ පුටු පේන්ට් කරන්න වෙනවා. දේවල් හදන්න. මේ සහයෝගය දෙන්න වෙලා තියෙන එක තමයි. එතෙන්දී ගුරුවරයාව හරියට තේරුම් ගන්න. ගුරුවරු සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. සමහරවිට එන්න බස් එකක් නැද මේ පාරේ එන්න කොච්චර දුරද කියන්නේ. මම ඒක හොඳටම දන්නවා. මගේ තාත්තා තමන්ගේ ජීවිතයේ අවසාන කාලේ අවුරුදු 60 විශ්‍රාම යනකොට